ඇයි බං බොහොම දෙයක් කරගත්තේ? මොලයක් නැද්ද? මේ ඔක්කොට මුළුඹේ හැංගීම්. බලපන්. බොහොම දෙයක් කරගත්තේ නැත්නම් අද කොච්චර සතුටින් ඉන්නවද බං? මෝඩ හරක. මොකද අනේ? හෙලෝ 1990 ඔව් කියන්න. මේ විනාඩි 10කට විතර කලින් ආවොත් අසරණ ජීවිතයක් බේර ගන්න පුළුවන්. එස්ස මොකක්ද උනේ? යකෝ මම බැඳලා ඉන්නේ. උඹට මා බැඳගෙන එහෙම වෙන ගෑණි බැඳගන්න ගිහිල්ලා. ඒක නම් ඉතින් මටත් හිතලා ගොඩක් කා. ඕනේ එහෙමද? එන්න බා ළඟට එන්න බා. ඔහොම නැගලා. मैं कुंडी पे चलना ප්‍රභායා අම්මට සිරි මොකෝ බම් මේ පැත්තේ මේ මොකක්ද බම් මේ මම කසාද බඳින්න යන්නේ පිස්සුද බං ඔබට මොලයක් නැද්ද දැම්ම කසාද බඳින්න අයියගේ පේන්නේ නැද්ද මට වෙලා දෙන්නේ අත්දැකීමෙන් කියන්න මල්ලි කසාද නම් බඳින්න එපා මල්ලි ඔය ඉතින් පැහැදිලි ඉරිසියාවනේ ඔන්නෝක නෑයි ඔන්නෝකනේ කොල්ලෙට්ට හරින රෝවල කැම්මති නෑ අප්පෝ මොනාදාලෝ ඔන්න ඔය දෙක තේලෙන දානවා ඔය ඉතින් පැහැදිලි ඉරිසියාවනේ ඔන්නෝක නෑයි ඔන්නෝකනේ කොල්ලෙට්ට හරින රෝවල කැම්මති නෑ අප්පෝ මොනාදාලෝ මට ඇති රිසියාවක් නෑ මල්ලි මං උදේ නැගිට වෙලේ ඉඳන් කන්න හදනවා රෙදි හොදනවා පොල් ගානවා අතු ගානවා උඹලගේ හොඳට බං මං කියන්නේ බදින්නම් එපා මල්ලි අනේ මේ අයියේ පොඩි කාලේ ඉඳන් අඳුරින් ඉඳන් ඉන්වයිට් කරේ නිකන් ඔයාගේ බණ අහන්න මම මෙතනට ආවේ නෑ එනවනම් එන්න මම යනවා මචං අඩෝ මොකෝ බං මේ පැත්තේ මං පොඩි වැඩකට ආවේ බං මම මම තමසිල් කිව්වනේ දැන් පොලිටික්ද මෙහෙ වගේ අහලුවත් ඇවිල්ලා ඉන්නේ දැද්දාවේ මේ බබා හරන්නේ පොලිටික ගාලා තියෙන්නේ මේ මම හිතුවට කැමරේක හදලා දෙන්න හදිස්සිය වාගේ ඇයි දන්නේ මේ මුට මොනාද කියන්න තියෙනවා කියලා ඇවිල්ලා තියෙන්නේ මේ මම බඳින්න කියලා දෙන්න මෙන්ට ඕනේ ආනේ කොච්චර ලොකු දෙයක්ද අපිට ඇවිත් හොදන්නේ අපි දෙන්න අනිවාර්යෙන් වෙනවා
මේ බබා මේ එහෙනම් ඔබලා කතා කරගෙන ඉන්නකො පටන් ගන්නත් ඒකක් හදාගෙන එන්න. ඒ බූරුවා උඹට පිස්සු දෙකක් අසාද බඳින්න? උඹට බැඳලා සතුටින් ඉන්න. මාත් බැඳලා සතුටින් ඉන්න. බලන් ඉඳා. කවුද යකෝ බැඳලා සතුටින් ඉන්නේ ආ? ඉරිසියා කරන්න එපා බං. මට ඇති ඉරිසියාව නෑ බූරුවා. මොකද්ද ඒ සද්දේ? නෑ බබා මේ බූරුවෙක් මේ මුන්දේ නෑ කේන්දර ගැලපෙන්නේ නෑ කියලා නම් මනම් කියලා. පිස්සුනේ. අපි දෙන්න මේ කේන්දර ගැලපිලා මේ ඉච්චර ආදරෙන් ඉන්නේ. ඒකනේ බබා. අක්කේ එක්ක දැන් තේපා. මං එන ගමන් තේ බීලා ඉන්න මල්ලි ඒකක් බීලා යන්න. නෑ මං පස්සෙලා ගෙන්නම් බට්ටි උත් කාලේ යන්න. හා එහෙනම්. මේ උඹ මම පොඩි ගන්න යාළුවෙන් තමයි උඹට ඉන්වයිට් කරේ. උඹ එනවනම් වරෙන් නැත්තම් මට වැඩකුත් නෑ. මම යනවා. මචං ඒ Hello and welcome to the highlights of the 18th match of the Asia Cup 2025 played between India and Sri Lanka in Dubai. මේ The pitch, දැන් තමස්කා වෙඩින්න ග්‍රෑන්ඩ් සල්ලි තියනවද? lots of cracks will assist the spinners. Batting conditions will improve. අද හවසට මගේ යාළුවෙක් එනවා. Sri Lanka's මේ captain Charit Aslan ඒගොල්ලෝ බබාගේ ෆස්ට් බර්ත්ඩේ කියන්න. එතකොට අපි ආදරේ ඉන්න ඕනේ. ඒ වගේ පෙන්වන්න ඕනේ. තේරුණාද? හෙලෝ සර්. මට අද වැඩරෙන්න වෙන්නේ නෑ සර්. මගේ වයිෆ්ට අසනීපයි සර්. මට ජොබ් එකට වඩා මට මගේ වයිෆ් වැදගත් සර්. එන්න නෑ සර්. සෝරි සර්. ඔර බලනවා ඔර දෙන්න ඉන්න ලස්සන. අනේ ගෑණිය කටාගෙන ඉඳහංකෝ. ඔය ආසනීපෙන් ඉදි මොන වැඩ දානි? සමත් හිටියෝ මේ කලගෙන ළඟට එනකම දැක්කේ නෑනේ අනේ. මචං ඔයාලා ඉතින් කොහොම හරි බබෙකුත් හැදුවා නේද? ඔයාලා තාම දැම්ම නෑනේ. මේ ඉන්නේ මෙයා බලා ගන්නවා කෙනෙක් මට බබෙක් බලා ගන්නවා වගේ තමයි. මට අවදුකුණානේ රෙදි ටික දැම්ම හොදන්න. මං ඒ ටික හොදලා එන්න. පිස්සුද බබා? ඔයා ලෙඩ වෙලා ඉන්නේ. මේ දෙන්න තාව විතරනේ. මෙයාලා ගියාට පස්සේ මම ওই ටික කරලා දාන්නම්. පොඩ්ඩක් දැන් කතා කර ඉන්න. අනේ මගේ ෂූටියා. අපිත් ගිහින් එන්නම් මචං. තව වැඩ වගේක් තියෙනවා කරන්න. පස්සේ දවසක හම්බෙමු. ඔව් අනේ අපි ගිහින් එන්න. අඩු අකුත් ඒකක් අබ්බිවේ නෑනේ බා. තේ බොන්න බෑ බං. තව වැඩ වගේක් තියෙනවා. දෙන්නම එන්න ඕනේ. කමක් නැද්ද වන්ද ඉතින්. අවුලක් නෑ. අපි ගිහින් එන්නම් එන. ඔර බලනවාකෝ අර දෙන ආදරෙන් ඉන්න ලස්සන තමසට තමයි එහෙම ඉන්න බැරි. කට වහපන්. පට්ට බැල්ලි. පොට්ට බැල්ලි ඇයි බබා කියන්න බැයිද? මේ වරින් යන්න. මං කියන මට මේ channel එකෙන් ඉවිල පොඩ්ඩක් බලන්න. යනවා ඉතින්. මොකද? ඕයි මම ඇක්ට් එකක් නිසා තමසි කකුල් මිරිගුවා හරිද? නැත්තම් මම ගිරවන්නේ. ඇත්තද? තමස මගේ කකුල මැද පිළිගන්න බැහැ නේද? දැනගන්නේ. හෙලෝ. හෙලෝ. කොහෙදානේ ඉන්නේ? දැන් බබා මේ ඉන්න හදන්නේ. මෙච්චර වෙලා මොකද කරන්නේ? තැඹිලි ගෙඩියක් බිව්වා. කීයටද එන්නේ දැන්? තව චුට්ටකින් එනවා. ඉක්මනට එනවා මට බඩගිනි.
හරි බබා. හෙලෝ කොහෙද ඉන්නේ දැන්? බබා මම මේ දැන් බයික් එකට නැග්ගේ. ඉක්මනට එනවා මිනිස්සයා. හරි බබා. හෙලෝ කොහෙද දැන් ඉන්නේ? බබා මම මේ එන ගමන් ඉන්නේ. කීයට දාන එන්නේ? එන ගමන් බං ඉන්නේ. හෙලෝ හෙලෝ කොහෙද ඉන්නේ? මේ ගෑණිය මේ මොන උත්තර මහදිස්සන උඹ අම්මට කියන්න තියනවා. ගෑණිය අම්මට හෙලෝ බබා. හෙලෝ දැන් කොහෙද ඉන්නේ? මං ඇක්සිඩන්ට් වුණා බබා. තව වෙලා යයිද ඉන්න? ඔබ ගාවින් මම ඉන්නේ කරදරයක් වෙලා